අද මේ තරඟෙට ඔයාගේ දැනුමේ හැටියට ඔරු කීයක් සහභාගී වෙනවා? ඔරු 17ක් සහභාගී වෙනවා. ඉතින් මේ 17 තුල කී එක ඔරුවක කී දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව අවසරය දීලා තියෙනවා? 4 දෙනා. අවම 4 දෙනා. ඊට වඩා වැඩි යන අයත් ඉන්නවා, අඩු යන අයත් ඉන්නවා. නෑ 4 දෙනෙක් තමයි ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. සමානව බර හැමෝගෙම වලට මේක උණු කියන්න ඕනේ. ඔරුවක හැමෝටම සමාන පිරිසක් එක්ක තමයි මේ තරගයේ ඉන්නේ දෙන්නේ. මේ තරගයේ ආසන වශයෙන් අපි ගොඩබිමේ ඉඳලා ඈතට ගත්තොත් සාමාන්‍ය මීටර්ද කිලෝමීටර්ද කොච්චර කිලෝමීටර් දෙකමාරක් වෙනවා. ඒක ගමනක් දෙකමාරයි. ආපහු එන්න දෙකමාරයි. ආයෙ එන්න දෙකමාරයි. කිලෝමීටර් 7මාරයි. එතකොට මේක නැවත අපි ආරම්භ කරමු දැන ඉඳලා මේ කෙලවරට ගිහිල්ලා නැවත මේ කෙලවරින් ආපහු අනිත් කෙලවරකට ගිහිල්ලා ආයෙ උනා කරන තැනට යනවා. එතකොට එකමාරි තුනක් කියන්නේ කිලෝමීටර් හරියටම 7මාරක්. කිලෝමීටර් 7මාරක් තමන්ගේ උලගේ දායකත්වය අරගෙන ඇගේ හයියෙන් මේ සායුන තරණය කරනවා. තරණය කරමින් තමයි මේ තරගයට ඉගෙදෙන්නේ. ඒ ඇත්තටම ගත්තම මේ තරගෙත් එක්කම පළවෙනි ස්ථාන රුපියල් ලක්ෂයක් දෙනවා. හරිද? ඇත්තටම ලක්ෂයක් නෙවෙයි ඉතින් යා දුන්නොත් ආදුලේ කියන්නේ තරගය. ඒ කියන්නේ තමන්ගේ හයියෙන් තරගය ජනයේ කියන බෝපෙන් මේ තව කාරණයක් තියෙනවා. අපිට කියන්නේ මෝටර් බෝට්. හැබැයි අපිට වඩා හයිය යනවා මේ අර යනවා. කොල් වලයි. උඩ සරණ දෙමුණ මේකට උඩ හයිය යනවා. ඔව්. දැන් මේක යනවනේ අයියේ විශ්වාස තමයි කියන්නේ බෝම්බේ. ඒක යනවා 40 යනවා. 40 යනවා. ඒක අපි ඒක කොන්ට්‍රෝල් කරලා යන්න ඕන. අපිට ඒක හරියට අමාරුයි. ඔව්. ඒ වගේ ඒක යන්න පුළුවන්. ඔව්. මට කියන්න බලන්න ඒකම දැන් අර අපි දැක්කා ඒ වල ගහලා තියෙන රෙද්දට වතුර ඉන්නවා. මොකද ඒක රහස? ඒක වතුර රහස කියන්නේ අපි අර හුලං යන්නකට යන්නත් හුලං හිටින්න තමයි ඒක වතුර ගන්න. ඔව්. වතුර ගාවම හයියෙන් යනවා. ඒ කියන්නේ දෙවි වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. ඔව්. ඒ කියන්නේ එත්තේ හුලං අනිත් පැත්තට යන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. හුලං අල්ල ගන්නවා. එතකොට මේක දෙකේ වැඩි කරනවා. රයිට්. ඒක හුලං ගන්න නැත්නම් මේක අඩු කරනවා. ඔව්. අර හුලං සරකව කයිද? වතුර ගන්න. ඔව්. මේක අඩු කරනවා. ඇතර මේ වගේ තරඟ අපේ අත්ගම ශ්‍රී ලංකාවේ තවත් කොහෙද ප්‍රදේශවල තියෙන්නේ නෑ මේක විතරයි. ඒ කියන්නේ මේක මීගමුවට විතරයි. මීගමුවේ පොරුතොට විතරයි. හරිද? ඒ කියන්නේ පොරුතොට විතරක් සීමා වුණු මීගමුවටම ආවෙන්කු තරගයක් තමයි අපි දකින්නේ. මේක කොන්ඩිවර කියන්නේ. රයිට්. ඔව් එහෙනම් ඇත්තටම උඩ පේනවා ඈතින් අපිට පේනවා ඒ රුවල් තරගෙට යාමනවා. අපේ මගේ වාහනයේ පැත්තෙන් පේනවා හතර දෙනෙක්ගේ ගොඩක් ඒකවත් ඉරියට ඇදෙන ආකාරය ඒක පරය තවත් ඉතියේ තවත් රුවලක් යන පේනවා. ඇත්තටම මේක මේ ආකර්ෂණීය සහ ඇත්තටම ගත්තොත් අපිට සතුට පිනවන මොහොතක් අල්ලගන්න. අල්ලගන්න. හරි. දැන් උඩ ගහනවලු ඔය ෆෝන් එක උඩ කයින් අල්ලගන්න. අල්ලගන්න. අපිත් අතර මේ අපහසුයෙන් ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ මෝටර් බෝට්ටුව වේගයෙන් යනවා. මොකද අරගොල්ලෝ ඊට වඩා වේගයෙන් යනවා. අපිත් මේ ඔබත් එක්ක රැඳෙන්නේ. මේ අදහස් ඉදිරිපත් කරන්නේ අපි බොහොම අසිරිතා මැද්දේ. ඒ කියන්නේ හරි අමාරුයි. එහෙට පැද්දෙනවා, මෙහෙට ගැස්සෙනවා. ඒක අපිටත් හරිම අත්දැකීමක්. නිගම් නිවුස් කණ්ඩායමට නිගම් නිවුස් මාධ්‍ය ජාලයේ අයට අපිට හරිම අපි හරියටම කිව්වොත් මේක අපිට ලැබුණු මහඟු අවස්ථාවක්. ඒ වගේම අපිට අත්දැකීම් ලබා ගන්න අපිට ලැබිච්ච මහඟු අවස්ථාවක් කියලා ප්‍රදාන කරන්නේ. ඇත්තෙන්ම මේ යන වේගයත් එක්ක ඒ වෙනවා. ඇත්තටම ගත්තොත් මම අර කලින් කිව්වා මේ අපි පරයා මෙන්න මේ දකුණු අත පැත්තේ තවත් වම් අත පැත්තේ තව එකක් ඉදිරියට ගමන් කරනවා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් වේගයක් ඒ සුළඟත් එක්ක ගන්නවා. සුළඟ දායක කරගනිමින් සුළඟේ ආධාරයෙන් තමයි මේ දේ කරන්නේ. අපි අහලා බලමු තව එක් කතා කාරණයක්. ඒ තමයි ඉතුමගෙන් දැනගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. මේ තරඟ සඳහා ඉදිරිපත් වෙන්නේ මීගමුව පොරුතොට කොච්චිකඩේ පිරිස් විතරද නැත්නම් පිටින් ආපු ඇත් ඉන්නවද? නෑ කියන්න බලන්න අපි. පිටින් ඇවිල්ලා තියෙනවා.
අපේ සහෝදරයෝ ඉන්නවා සහෝදරයෝ කියන්නේ අපි සිංහල මුස්ලිම් එහෙම කියලා නෑ. අපේ ඉන්නවා නීකෝමේ සහෝදරයින් එවිලා මේ තරගෙට අපිට උදව් කරලා දෙනවා. දැන් අතරම අපි පළවෙනි වටේ ඇවිල්ලා හරස්කත්තට ඊළඟ එක ඇවිල්ලා දැන් මේ රැඳී ඉන්නේ හරියටම කිව්වොත් අර තියෙන්නේ රතු පාටට මේ සීමාව කොඩිය. අර තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න සීමාව ලකුණු කරපු කොඩිය. ඒ කියන්නේ මෙතනින් නැවතත් මේ එන සියලුම තරගකරුවා හැරෙන්න ඕන. අපි කිව්වොත් හරියටම මේ යූටර්න් එක ගන්න යූටර්න් එක. ඔව්. දකුණට අරගෙන කෙලින්ම ආපහු යන්න ඕන. ඒක තමයි තරගේ නිමාව. ඉතින් අත්තර කියන්නේ මේ